අද අපේ නායක ස්වාමීන් වහන්සේට අපේ පැලවත්තේ චන්දිම නායක ස්වාමීන් වහන්සේට විශේෂයෙන්ම අස්කිරි පාර්ශවයේ ගාලු දිසාවේ සංඝනායක තනතුර අත්පත්‍රය ප්‍රදානය කිරීමේ උත්සවය ඒ වගේම සමරු පෞරකේ අපි විවෘත කිරීමේ ඒ උත්සව දෙකට ඉදිරියට ඉතින් මම විශේෂයෙන්ම මේ වගකීම බාරගත්ත අපේ චන්දිම නායක ස්වාමීන් වහන්සේට පළමුවෙන්ම දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. වහන්සේ මේ විහාරස්ථානයේ වහන්සේ කරපු සේවය ගැන මම අලුතෙන් කියන්න උවමනා නැහැ. ඒ වගේම අද වහන්සේට ලැබෙන්නේ ගාලු දිසාව තුළ තිබෙන සංඝ අස්කිරි පාර්ශවයේ සංඝ නායක පරපුර තනතුර. ඉතින් විශේෂයෙන්ම ගාලු දිසාව කියන්නේ අපේ බෞද්ධ පුනරුත්ථාපනයේට විශාල සංඝයා වහන්සේගෙන් ගිහි අයගෙන් සේවය ලැබුණු තැන. ඒක අපිට අමතක කරන්න බෑ. විවිධ පාර්ශ්ව විවිධ නිකාය වලින් තමයි බෞද්ධ ඇත්ත වශයෙන්ම ප්‍රතිසංස්කරණයේ ගාලු දිස්කේ නොතිබුණා නේ ඇති වෙන්නේ. මෙතනින් අපි විශේෂයෙන්ම මතක තියාගන්න ඕනේ තමයි සිහිපත් කරන්නේ ඉක්කඩුවේ සිරිසුමංගල නායක ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ නායකත්වයෙන් තමයි මේ පුනරුත්ථාපනය පැති කරේ. උන්වහන්සේ නොකීතියා නම් බාදලට පුනරුත්ථාපනය නොවෙන්න පුළුවන්. උන්වහන්සේට පුළුවන් එකාතකින් අපේ එකතුවත්තේ නායක ස්වාමීන් වහන්සේ ඇතුළු සංඝයා වහන්සේ එකතු කරගෙන පානදුර විවාදයේ ඇතුළු ඒ විවාද වලට සම්බන්ධ වුණා. අනික් අතින් වෝල්කොට් මැතිතුමා එක්ක ඒ බටහිර විශේෂ ඇමරිකාවේ තියෝසොෆිකල් සංවිධානයේ සියල්ල මෙහාට ගෙනල්ලා එකතු කරගත්තා. ඒ වගේම එතුමා අපේ උන්වහන්සේට උදව් කරන්න දකුණු පළාතේ දානපතියෝ ගණනාවක් හිටියා. ඒ වගේම ගිහි නායකත්වයට වැඩගත්ත ශ්‍රීමත් ඩී.බී. ජයතිලක මහත්මයා එෆ්.ආර්. සේනායක මහත්මයාගේ සහයෝගය ලැබුණා. ඒ වගේම අනගාരിക ධර්මපාල මහත්මයාගේ සහයෝගය ලැබුණා. මේ කණ්ඩායම එකතු කරගෙන ගියේ අපේ ඉක්කඩුවේ ස්වාමීන් වහන්සේ ඩී.බී. ජයතිලක මහත්මයා අනගාരിക ධර්මපාල මහත්මයා අතර මතභේද තිබුණත් උන්වහන්සේට පුළුවන් වුණා මේ සියලු දෙනාටම නායකත්වය දෙන්න. එතුමාට ඒ ශක්තිය තමුනේ මේ ගාලු දිස්ත්‍රික්කයෙන් තුල තමයි ප්‍රධාන නායක ස්වාමීන් වහන්සේලා කීප දෙනෙක් බිහි වුණේ. එහෙනම් ගාලු දිස්ත්‍රික්කය කියන්නේ සංඝනායක ස්වාමීන් වහන්සේ විශේෂ දිස්ත්‍රික්කයක්. උපවහන්සේලා තීතෙන් දැන් මේ විශේෂ තනතුර ලැබිලා තියෙනවා. ඉතින් මේ බෞද්ධ පුනරුත්ථාපනයෙන් තමයි බුද්ධ ආගම ඉදිරියට ආවේ. ඇවිල්ලා විශේෂයෙන්ම අපේ නායක ස්වාමීන් වහන්සේ සාධාරණ කරු පරිදි 1972 ව්‍යවස්ථාව සකස් කරන අවස්ථාවේ ජේ.ආර්. ජයවර්ධන මහත්මයා එදා විපක්ෂ නායකයා හැටියට බුද්ධ ආගමේ ස්ථානගත ඇතුල් කරන්න කියලා විශේෂයෙන්ම ඉල්ලීමක් කළා. එතුමා පදනම් කරගත්තේ 1815 දී ඉංගලන්තේ රජ තුන්වෙනි ජෝර්ජ් රජතුමා බාරගත්ත බුද්ධ ආගම ආරක්ෂා. අපි දන්නවා කලුතර බෝධිය කපන්න ගිය අවස්ථාවේ වික්ටෝරියා රජින කිව්වා මේ බෝධිය කපන්න ඉඩ දෙන්න බෑ. ඒ නිසා අද මේ පළාත්වල සමහර විහාරස්ථානවල 19 වෙනි විතුසිතුවම් වල වික්ටෝරියා රජිනගේ කටළුවේ පන්සලේ වගේ ඒ ඡායාරූපේ ඇතුල් කරලා තියෙනවා. ඒ ආවෙන් පස්සේ ලංකාවේ එයාගෙන තමයි විහාර දේවාලකම් පළත විශේෂයෙන්ම සම්මත කරලා තියෙන්නේ. ඒකෙන් විහාර වලට අයිති දේවල් විහාර වලට අයිති. දේවාල වලට අයිති දේවල් දේවාල වලට අයිති. ඒ විශේෂයෙන්ම අපි දෙන රත්තරන් බඩු සියල්ලම අයිති වෙන්නේ විහාරට නැත්තම් දේවාලෙට. ඔයාලට අද ගහන්න ගිහින් රටට මොකද්ද වෙයි කියලා මම දන්නේ. ඒක ඉදිරිපත් කරේ සුද්දාගේ කාලේ. 6 වෙනි ජෝර්ජ් රජතුමා මේ ඉංගලන්තේ රජුරට පාලනය කරේ. අපි ඩොමිනියන් රාජ්‍යයක් වුණාම ඒ ඉංගලන්තේ සිංහාසනයේ හිටපු රජතුමා අපි ලංකාවේ රජතුමා කිං ඔෆ් සිලෝන් එතුමා පිළිගත්ත බුද්ධ ආගම ආරක්ෂා කරන්න ඕනේ කියලා. එතුමා අසනීපෙන් හිටියේ
එතුමාගේ මරණයෙන් පස්සේ එතුමාගේ දුව දෙවනි එලිසබෙත් රැදිනිය අපි දැම්මේ ලංකාවේ රැදිනිය හැටියට. එතුමිය 1954 ලංකාව ඇවිල්ලා බුද්ධ ආගම ආරක්ෂා කරන එක පිළි අරගෙන එතුමිය පළවෙනිම ගිහින් දළදා මාලිගාවට මල් පූජා කරා. ඉතින් මේ බෞද්ධ නොවන පාලකයොත් මේව අරගෙන තියෙනවා. ඉතින් මේක ආරක්ෂා කරන්නයි ජයාජාද මහතුමාත් දැන් මේක ඇතුල් කරන්න ඕනේ. ඒක ඇතුල් කරා. කිව්වා මේක මාක්ස්වාදී සමාජවාදී ජනරාජයක් ඇති කරා මේකට ඇතුල් කරා. ඇතුල් කරාන් පස්සේ 78 ව්‍යවස්ථාවේ මමත් එක්ක සකස් කරපු එක්කෙනෙක් සම්බන්ධ වුණේ එක්කෙනෙක් අපි එතෙන්ට ඇතුල් කළා. ඒක දැම්ම ජනතා පරමාධිපත්‍ය ඉවත් කරන්න බෑ ජනතාවගේ කැමැත්ත නැතු. එහෙනම් පළවෙනි වගන්තිය, දෙවෙනි වගන්තිය, තුන්වෙනි වගන්තිය, හතරවෙනි වගන්තිය ජනමත විචාරණයක් නැතුව ඉවත් කරන්න බෑ. ඒකට ඇතුල් කරා අපේ සෝල්බඩි ව්‍යවස්ථාවේ තිබුණ හැටියට 29 වගන්තියෙන් ආගමික නිදහස් තිබුණා. ඒ මහරජිනි පිළිගත්තා. ව්‍යවස්ථාවේ නොතිබුණට 1815 ගිවිසුමෙන් බුද්ධ ආගම ආරක්ෂා කරන්න උන්නයි කියලා. ඒ නිසා 11 වෙනි වගන්තියෙන් ආගමික නිදහස ඇතුළත් කරද්දී ඒකට ආගමික නිදහස සමගම 9 වෙනි වගන්තියේ අපි ඇතුල් කරලා තියෙන්නේ බුද්ධ ආගම ආරක්ෂා කිරීම. ඒ ආරක්ෂා කිරීම නිසා තමයි ඒකට අත ගහන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම මේක අත ගහන්න බෑ. මේ රටේ ජනතාවගේ තමයි ඒක තීරණය කරන්නේ. ඉතින් අපේ සංඝයා වහන්සේට ඒ වගේම අපේ ව්‍යවස්ථාවට අනුකූලව ක්‍රියා කරන ඕනෑ කෙනෙක් ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න විශේෂයෙන්ම දියුණුම් දීලා. එහෙනම් මේක උල්ලංඝනය කරොත් ක්‍රියාන කෙරුවොත් රටේ උත්තරීත භාවය නැති කරනවා වගේ. වැරද්ද. ඒක ව්‍යවස්ථාවේ තියෙන. ඉතින් මෙතනදී මම අද මේ වැඩ කටයුත්ත අපේ හිටපු ඇමතිවරු 3 දෙනාටම බාර දුන්නේ. මොකද ඒ අය විවිධ දේශපාලන පක්ෂ අද ලියාපදිංචි කරලා තියෙන්නේ මේ රටේ ව්‍යවස්ථාව ආරක්ෂා. එහෙම එන උල්ලංඝනයක් වුණොත් හැම පක්ෂයකම යුතුයකමක් තියෙනවා. මේක අරගෙන අපේ සංඝයා වහන්සේට එකතු වෙලා මේක ආරක්ෂා. අපි කියන්නේ වෙනාකම් නිකන් නැති කරන්න කියලා. ඔක්කොම තියාගන්න. ඒක තියන්න ඕනේ. මෙතන තියෙන විශේෂ ඓතිහාසික සම්බන්ධකම් විතානේ අධිරාජ්‍ය පිළිගන්න. මේ රටේ ජනතාව පිළිගන්න. දැන් කාටවත් ඒක අයින් කරන්න බෑ. එහෙනම් එහෙම වුණත් මොකද්ද කරන්න කියලා අපි දැන්ටම සාකච්ඡා කරගෙන යන්න. මම හිතන්නේ පක්ෂ නායකයින් කීප දෙනෙක් ගිය සතියේ ඇවිල්ලා අපේ මහානායක ස්වාමීන් වහන්සේලා මුණ ගැහිලා තිබුණා. මාවත් දැනුවත් කළා. ඉතින් ඒ ගැන අපේ අවධානය ගිහි අවධානයක් යොමු වෙනවා කියලා මම අපේ අනුනායක ස්වාමීන් වහන්සේලා නායක ස්වාමීන් වහන්සේට කියන්න කැමතියි. ඉතින් මට මීට වඩා මම එක කාණයක් විතරයි මෙතෙන්ට ආවේදී පිළිගැනීමේ ගීතයක් තිබුණා. ඒක AI වලින් සකස් කරේ. කෘත්‍රිම ඥානයක පෙවුනම් මොකද මෙතෙන්ට එනකොට මේ පරණ සම්ප්‍රදායිකයෝ අන්න තියෙන අලුත් ඒවා අන්න අතන තියෙන අලුත් තාක්ෂණ. මේ තාක්ෂණය කොහොමද බුද්ධත්වයට එන්නේ? මොකද මේ කෘත්‍රිම ඥානය කියන්නේ? කෘත්‍රිම ඥානයේ මනස කියන්නේ කොහොමද? මොකද්ද මේ දියුණුව? සමහර කියන්නේ කෘත්‍රිම ඥානයෙන් පස්සේ ආගම් වුණා නැහැ කියලා. අපේ බුද්ධ ආගම විතර විවිධ ආගම් වල මේ ප්‍රශ්න තියෙනවා. මම විශේෂයෙන්ම අද බැලුවාම ඇමරිකාවේ කොටස් වෙළඳපොළ හැම එකේම වැඩියෙන්ම මුදල් භාවිතයන්නේ දැනට කෘත්‍රිම ඥානය කියන්නේ. AI සඳහා ඩොලර් බිලියන 300ක් දැන්ට යොදවලා තියෙනවා. අපේ දරදේශීය නිෂ්පාදනයේ වාගේ 4 ගුණ 5 ගුණය. චීනෙත් ඒ වගේම යොදවනවා. ඔය රටවල් දෙකෙන් තමයි මේ විශේෂයෙන්ම කෘත්‍රිම ඥානයෙන් 3න් 2ක් වියදම් කරා. ඉතින් මෙච්චර මුදලක් වියදම් කරාම යම් කිසි ප්‍රතිඵලයක් තියෙනවා. මොකක්ද ඒ ප්‍රතිඵල? සමහරව අවවාද කරලා තියෙනවා ඇමරිකාව යොදලා තියෙන මුදල් වලට වමනා ප්‍රතිලාභ නොලැබුණොත් සම්පූර්ණ කොටස් වෙළඳපොළ ලෝකේ කැඩෙන්න පුළුවන්. ඒත් අපිට මොකක්ද තියෙන ආගම පිළිබඳ කොටස් වෙළඳපොළ ගැන. අපේ ධර්මය. බුදුරජාණන් වහන්සේ ධර්මයේ කුමක්ද? ඉතින් මෙතන මෙහෙම පසුබිමක අපි කොහොමද ආරක්ෂා කරන්නේ? දැන්ට තායිලන්තේ කරගෙන යනවා. ඉතින් මං දවසක් දා මේ නිකන් වාඩි වෙලා
ඉන්න ගමන් මම බැලුවා මේ ගැන හොයලා බලන්න. ඉතින් මම මේ දක්ෂයෙක් නෙමෙයි chat GTP කරන්නවත් බුද්ධාගමත් අපේ ස්වාමීන් වහන්සේට දන්නේ කොහොමද ප්‍රශ්නයක් ඇහුවා chat GTP. මම අපේ ධම්මපදයේ පළවෙනි ගාථාවේ පළවෙනි වාක්‍යය මම දාලා ඇහුවා මේ අනුව මනසද උසස් නැත්නම් කෘත්‍රිම ඥානෙද කියලා. ඉතින් දාලා ඉතින් එතන දැම්මාම ටිකක් වෙලා ගියා thinking කියලා දාලා මේවා කළා පස්සේ පිළිගත්තා මනස මේක තමයි උසස් කියලා. කෘත්‍රිම ඥානය කියන්නේ සීමාසයි. අද අපි යන විදියට. එහෙනම් එදා පිළිගත්තා මම දැන් සුමාන දෙයකට විතර ඉස්සෙල්ලා පිළිගත්තා. මේ කෘත්‍රිම මේ මනස තමයි විශේෂයෙන්ම ධම්මපදේ. ඒ අනාගතේ අපි කොහොමද වෙන්නේ? දැන් බිලියන 300ක් බිලියන 600ක් ට්‍රිලියනයක් වියදම් කරන ඩොලර් වලින් කොහොමද අපි කරන්නේ? මොකක්ද ඇත්තේ? ඒතකොට ඒකේ ඒ පරිශ්‍රණ වලත් ඒ වැඩ කටයුතු වලත් බලන්න වාණිජ භාවයක් අරගන්න ඒකයි බුද්ධ ආගම බුද්ධ ධර්මය අතර තියෙන සම්බන්ධකම ඒකයි අනික් ආගම් අතර තියෙන සම්බන්ධකම ඒ නිසා එකක් අපේ අවධානය යොමු වෙන්න බෞද්ධයන් හැටියට මේ අංශය දියුණු කරගන්න අපිට තියෙනවා දැනුම තියෙනවා නම් ඇති මුදල් වලට වඩා මොකද්ද ලෝකෙ වෙන්නේ කියලා අපි ඉදිරියට යන්න අනික් ආගම් එක්ක ධර්ම එක්ක කතා කරන්න මේ කෘත්‍රිම ඥානයයි ආගම ධර්මයේ සම්බන්ධයක් තියෙනවද නැද්ද කියන එක වැදගත් කාරණයක්. ඔබ වහන්සේ සඳහන් කරපු නිසා මම බැලුවේ ඒක වචන සල්පයක් කතා කරන්න. නැත්නම් මමත් අපේ නායක ස්වාමීන් වහන්සේ වාගේ වැඩිදුර කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ.